අයිබෝවන් සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් ඔන්න අලුත් අවුරුද්දට කරපු ලස්සන ඩ්‍රෙස් ඩිසයින් එකක් තමයි මම ඔයාලට ගෙනාවේ. මම ඒක මෙහුම් කාබන් තියලා රෙද්දට ට්‍රේස් කරගත්තා. ඊට පස්සේ අපි මේ විදිහට ලස්සනට පේන්ට් එක කරගන්නවා. ඉතින් මේ වගේ නිර්මාණ ඔයාලටත් කරන්න පුළුවන්. ඒක ලුංගි වලට, රෙදි හැට්ට වලට විතරක් නෙවෙයි. ඔයාලා මහන්න දන්නවා නම් බෑග්ස් වලට, පිලෝ කේසස් වලට, එතකොට ඇඳ ඇතිරිලි වලට ගොඩාක් දේවල් වලට අපි කුර්තා බ්ලවුස් එහෙම කරනවා. දැන් බතික් කරන්න ගොඩාක් ලොකු වියදමක් යනවනේ. ඉතින් බතික් ඩිසයින් එකක් විදිහටම මේකත් ලස්සනට කරගන්න පුළුවන්. ෆැබ්‍රික් පේන්ට් යොදාගෙන මම මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. ඉතින් මං හිතනවා ෆැබ්‍රික් පේන්ට් වලට ලොකු වියදමක් යන්නේ නැති නිසා අපිට එක බොටල් එකකින් ඇඳුම් කීපයක් කරගන්න පුළුවන්. හැබැයි ඩිසයින් එක ගොඩාක් ලොකු වුණොත් නම් අමාරුයි. නමුත් බොහොම සරල ඩිසයින් ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මට ඕනුනේ ඔයාලට මේක පෙන්නන්න මේ විදිහට අපිට ඕනම ඇඳුමකට පේන්ට් එකක් කරලා එහි වටිනාකම වැඩි කරගන්න පුළුවන්. ඒක තමයි මට ඔයාලට කියලා දෙන්න ඕන උනේ. කාලය ටිකක් කැප කරන්න ඕනේ. මොකද මේකට බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ කාර්යයක්. මොකද කලබලයට පේන්ට් කරන්න බෑ. පොඩ්ඩක් එහා මෙහා වුණොත් අපේ ලයින්ස් ඇද වෙලා ඒ ඩිසයින් එක කැත වෙනවා. හරිද? ඉතින් ඒ හින්දා බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ. ඉතින් අපේ ඉවසීමේ ඒ ශ්‍රමයට තමයි අපි මේකේ ලොකු වටිනාකමක් දෙන්නේ. ඉතින් අපි බලමු අවසානයේ කොහොමද තියෙන්නේ කියලා. ඔයාලටත් මේ වගේ ලස්සන ඩිසයින් CNI ෆැෂන් එකෙන් කරගන්න පුළුවන්. ගම්පහ තමයි මගේ ෂොප් එක තියෙන්නේ. ඒ වගේම ඔයාලට ඇඳුම් මහන්න ඉගෙන ගන්න ඕනේ නම් මගේ ෆිසිකල් ක්ලාසස් තියෙනවා. කතා කරලා සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු අවසානයේ කොහොමද මේ ඇඳුම තියෙන්නේ කියලා. මේ වගේ ඩිසයින් අඳින්න අපහසු නම් ඔයාලට ස්ටෙන්සිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මොකද ස්ටෙන්සිල් එකේදී අපිට ලයින්ස් ඇඳින්න අවශ්‍ය නැහැ. ස්ටෙන්සිල්ස් හදන තැනකට දීලා ඔයාලගේ ඩිසයින් එක ඔයාලට ඕන විදිහට කට් කරගත්තාම ලොකු බ්‍රෂ් එකක් ආධාරයෙන් ඔයාලට පේන්ට් එක රෙද්දට එකවර යොදන්න පුළුවන්. ඉතින් ඒකත් කියන්න ඕන වුණා මට. ඉතින් මේ තියෙන්නේ අවසාන කරගත්ත ඩිසයින් එක. බලමුකෝ අපි එයාටත් කොහොමද තිබුණේ කියලා. මේ තියෙන්නේ නිර්මාණයේ අවසානය. ඉතින් ඒත් ලස්සනට තිබුණා මේ ඇඳුම. ඉතින් ඔයාලටත් මේ වගේ ලස්සන ඩිසයින් CNI ෆැෂන් එකෙන් කරගන්න පුළුවන්. මට කතා කරන්න. හොඳයි. එහෙනම් ස්තුතියි රැඳී සිටියාට. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්.